අපි ටීවී දෙරණ ඊයේ ඔබ දැක්කා හයිලල් පාරේ අපේ අලුත් පාර සභාපතිතුමා එක්ක අපි ගිහිල්ලා ටීවී දෙරණට ඇඳුම් කොටසක් පරිත්‍යාග කරා. ඒකේ මන්දාරම් නුවරට ගියා කියලා මම වීඩියෝ එකක් දැම්මා. අද හලාවත ප්‍රදේශයේ ඉන්නවා ඇවිල්ලා මේ දැන් කැරියර් එකක් එහෙම අරගෙන ඇවිල්ලා අපි බඩු ටික බෙදනවා. හයිලල් පාර සභාපතිතුමා ඉන්නවා. අපි එතුමගෙන් අහලා බලමු ව්‍යාපාරිකයන් විසින් අපිව විශ්වාස කරලා ලබා දීපු ඇඳුම් ටික විධිමත්ම සුදුසුම අයට තමයි මේ දෙන්නේ. අපි මෙහි ආවට පස්සේ මේ අඩි 10ක් 15ක් විතර වතුර තියෙනවානේ. වතුර තියෙන ගොවිතැන සියල්ල විනාශ වෙලා. මිනිස්සුගේ ඇඳිවත්ත පවා නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ සමහරලාට වීලි ආහාර දුන්නාට උයා ගන්න හට්ටි මුට්ටිවත් නැහැ. සිල්ලර කඩයක් ගත්තම සිල්ලර කඩේ ලුණු කැටේ පවා නැති වෙලා අවදලා ගිහිල්ලා මේ මිනිස්සු තාම අස්පරස් කරනවා. ඉතින් මේ මිනිස්සුන්ට ඉස්සල්ලාම මම හිතන්නේ අපිට පුළුවන් මට්ටමේ අපේ කර්මාන්තයේ හැටියට අපි මේ විවසනේ වෙච්ච වෙලාවෙ ඉඳන්ම සියලුම නගර වලට අපි ඇරියා පමුණුවේ. තනුසේවා සභාව හරහා වෙනත් ස්වේච්ඡා සංවිධාන හරහා නිතරම නිරන්තරයෙන් අපි උදව් කරා. නමුත් අපේ අතින් අපිට හැට දැකලා හරියට දෙන්න ඕන කියලා හිතෙච්ච නිසා අපි මේ අපේ සහෝදර පිරිසත් එක්ක ඉතා වේස මහන්සියලා දවස් දෙක තුනක් එකතු කරලා ගෙනාවු බඩු ටික නිසියාකාර අවශ්‍ය මිනිස්සුන්ටම ලැබෙන්න ඕන නිසා අපි S දෙකෙන් දැකලා දෙන්න තමයි මේ ආවේ. ඇත්තටම හදවතින් සතුටු වෙන ඒ මිනිස්සුන්ට දෙන්න පුළුවන් වීම ගැන. නමුත් හදවතට දැනෙනවා පුදුම දුකක් මේ වෙච්ච විවසනය පිළිබඳව. අපි ඒ ගැන මේ මිනිස්සුත් එක්ක දුක බෙදාගෙන තමයි ඇවිල්ලා තින්නේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන පමුණුවේ ප්‍රදේශයේ සියලුම ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕන. මේ වගේ වෙලාවක මේ වගේ සමාජයකට පිහිට වෙන්න උදව් කිරීම පිළිබඳව ස්තුතියි.